හාල් කෙවියන්ස් අද අපි බලන්න යන්නේ ඔයාලා ගොඩාක් කට්ටිය ඉල්ලපු One Punch Man සීසන් 3 එක. ඉතින් මේ සීරීස් එක කලින් සීරීස් දෙකට වඩා නම් එච්චරටම quality නැහැ. ඒක නිසාම තමයි මාත් ඔකොටම ගෙනාවෙත් නැති ඉන්ට්‍රස්ට් එකක් පෙන්නුවෙත් නැත්තේ. කොහොමවත් ගොඩක් කට්ටිය ඉල්ලපු නිසාම ගේන්න හිතුණා. මේක One Punch Man සීසන් 3 කිව්වට සීරීස් එකේ එපිසෝඩ් භාගයට භාගයකින්ම අපේ මෑන්ව නම් පේන්න නැහැ. හරි ගයිස් වීඩියෝට යන කලින් චුටි ලයික් එකක් දාලා සපෝට් එකක් දෙන්න. ඒ වගේම අපේ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. හරි ගයිස් වැඩි කතා නොකර කතාවට යමු. ඊට කලින් චූටි ඇඩ් එකක්. මේ කොටස පටන් ගන්නවත් එක්කම හෙඩ් ඔෆිස් එකේ මීටින් එක සෙන්ටිචෝරෝ මුළු නගරෙම විනාශ කරගෙන හිටියනේ. ඒත් එක පාටම එයා නැත්තරම නැති වෙලා ගියානේ. ඉතින් එයා මැරුණා කියලා හිතන්නේ. ඉතින් කවුද කරේ කියලා කිව්වොත් කිං කරා කියලා තමයි නම යන්නේ. කරන්නේ සයිතාමා. නම යන්නේ කිංට. ඒ වගේම සිල්වර් ෆෑන් ගාරව මැරුවේ නෑ එයා පැනගත්තා කියලාත් මෙයාලට ආරංචි වෙනවා. ඒ වගේම දැන් ගාරෝ ඇත්තටම දැන් මිනිස්සෙක් නෙවෙයි. එයාව මොන්ස්ටර්ස්ලා උස්සගෙන ගිය නිසා අනිවාර්යෙන් මොන්ස්ටර් කෙනෙක් වෙලා ඇති කියලා දැන් මොන්ස්ටර් කෙනෙක් විදිහට කන්සිඩර් කරනවා. ඒකත් ඩ්‍රැගන් ත්‍රෙට් ලෙවල් එකේ මොන්ස්ටර් කෙනෙක් කියලා. ඒ වුණාට ඒක අනිත් කට්ටිය ලොකුවට කැමති වෙන්නේ නැහැ. ඒ වගේම එයාලා කියන ඉක්මනට බ්ලාස්ට් මෙහෙට එක්කන් එන්න. බ්ලාස්ට් ඉන්න එක හයිස්ට් රෑන්ක් එක. එහෙම වෙලත් පොර ආවේ නැහැනේ. එන්න කියන්නේ එයාට. එහෙම කියද්දි බ්ලාස්ට් අපිට ඕඩර් දාන්න බෑ. එයා හිතුණොත් තමයි එයා එන්නේ. එයාව කාටවත් කන්ට්‍රෝල් කරන්න බෑ. එයාට හිතුණොත් එයා එනවා. ඒක නිසාම තමයි බ්ලාස්ට් කවුද කියලා කවුරුවත්ම දන්නෙත් නැත්තේ. එයාගේ අයිඩෙන්ටිටියත් එයා වහගෙන ඉන්නේ. එහෙම කියද්දි දැන් ඉතින් උදව් අවශ්‍යම වෙලාවනේ. මෙතනින් ආට මොකද්ද? මිනිස් කුලෙත් ලොකු අවදානමකට ඉන්නේ. එහෙම කියද්දිම බලන්න මොනවද මෙතනට වෙලා කතා බහ කරගෙන ඉන්නේ. මේක තමයි හදිසි මොහොත. ඉක්මනටම කාට හරි කතා කරන්න කියලා. වැගන් බීගේ තාත්තා මේ හෙඩ්ක්වාටර්ස් එකේ එක්සිකියුටිව් මෙම්බර් කෙනෙක් වෙන්නේ. මෙයාත් සල්ලි හැම දෙනවනේ. ඉතින් එයාගේ පුතා පැහැරගත්ත කියලා. එයාව ඉක්මනටම ඔයාලා ගෙනත් දෙන්න කියලා කියනවා. දැන් පැහැරගෙන ගිහින් 24 පැයක් වෙනවලු. තාමත් ඔයාලා කයිය ගහගෙන ඉන්නවා. එහම කියලා ටෙන්ෂන් වෙනවා. දැන් එතකොටම සෙකින්ගල් කියලා ඒක හැක ප්‍රොජෙක්ට් එකක් හයි කරගෙන ඉන්න කෙනෙක්. ඒ ඩයල් එක තමයි දැන් ටීම් ලීඩර්ලු. මෙයාගේ පුතාව බේරගන්න ඔපරේෂන් එකේ ටීම් ලීඩර් මෙයාලු. ඉතින් කොහොම හරි ආව මම බේරගන්නම් කියලා එයා කියද්දි අරේ ටොනාඩෝ දැන් කොහොම හරි කොහේ හිටියොත් තැන දන්නවනම් මං අරන් එන්නම් කියලා කියනවා. එතකොට මේ චයිල්ඩ් ටෙම්පරර් එයා තමයි ලොකේෂන් එක ට්‍රේස් කරන්න බලන්නේ. දැන් ටොනාඩෝ අහනවා සිටි Z එකේ තියෙන ගෝස්ට් ටවුන් එකේ තමයි එයාලා ඉන්නව ඇත්තේ. ඒක මුළුමනින්ම විනාශ කරලා දාන්නද? එහෙම කියද්දි නෑ එයාලා ගාව ප්‍රාණ අපකාරයෝ ඉන්නවා. ඒක නිසා එහෙම විනාශ කරන්න එපා කියලා කියද්දි හරි අපිට වෝනින් දෙන්න දෙතොට මෙහෙට එන්න කිව්වා කියලා කියද්දි එයාගේ තනි ඇස් ප්‍රොජෙක්ටරේ ඩ්‍රයිව් නයිට් වීඩියෝ එකක් පෙන්නලා ඊයේ ඩ්‍රයිව් නයිට් තනියෙන් ඉන්වෙස්ටිගේට් කරන්න ගියාලු. හැබැයි ආගිය අතක් නෑ කියලා කියනවා. එයාලා අල්ලගත්තත් දන්නේ නැහැ කියලාත් කියනවා. කොහොමද දැන් ඇටොමික් සාමුරයි. එයාගේ ගෝලයෝ සෙට් එකයි. එයාලත් දැන් හෙඩ්ක්වාටර්ස් එකට එනවා. එයාලත් ඊයේ ඉඳන්ම මොන්ස්ටර්ස්ලා විනාශ කර තමයි ඉඳලා තියෙන්නේ. මේ මොන්ස්ටර් ඇසෝසියේෂන් එක තියෙන තැන මෙයාලට හොයාගන්න බැරි වෙලාලු. ඒක නිසාම තමයි ඒ තැන හෙඩ්ක්වාටර්ස් එකෙන් දන්නවද කියලා. ඒක අහන්නලු ආවේ කියලා කියනවා. හරි එහෙනම් තැන හොයාගත්තා නම් අපි ටිකක් රෙස් කරලම යමුනේ. එහෙම කියද්දි එයාත් දැන් ලේඩි කෙනෙක්. මං එහෙනම් නාගන්න යනවා කියලා යද්දිම අමයි මාස්ක් එනවා. අමයි මාස්ක් ඇවිල්ලා මේ වගේ පොඩි උන් ඇයි තියාගෙන ඉන්නේ ඇට සාමුරයි. මේ කටින් ඇති වැඩේ මොකද්ද කියලා. එයාට ඇටොමික් සාමුරයින්ගේ ගෝලයන්ව පාච්චල් කරනවා. ඇටොමික් සාමුරයි අහනවා අමයි මාස්ක් මේ ටීම් එකට එනවා නේද? එහෙම කියලා අහන්නේ අර මුළු ටීම් එකම දැන් ඇසෝසියේෂන් එකට යන්නනේ හදන්නේ. ඒකට එනවද කියලා අනිවාර්යෙන්ම. මොකද මගේ කොන්සර්ට් එකකුත් මොන්ස්ටර් කාරයෙක් විනාශ කරා. ඒකට මම පලි ගන්නම ඕනේ. එහෙමද? එහෙනම් අවුලක් නැහැ. මගේ ශිෂ්‍යයෝ ගොඩක් දක්ෂයි. ඒක නිසා ඔයාට මොකුත් වෙන්නේ නැතුව ඔයා බලාගනී කියලා කියද්දි ඔයාට තාමත් මගේ ටැලන්ට් එක ගැන සැකයිද? මං ඒ ක්ලාස් එකේ ෆස්ට් රෑන්ක් එකේ හිටියට මට කවද්දෝ S ක්ලාස් එකට යන්න තිබ්බා. ඒත් ඒකේ ඉන්න කට්ටිය දිහා බලන්න තමයි මම මෙතන ඉන්නේ කියලා කියලා. මං ඇටොමික් සාමුරායිට වඩා දක්ෂයි කියලා කියද්දි එහෙමද කියලා අහද්දි පිටිපස්සෙන් කෑ ගහනවා මාස්ටර් ටෙන්ෂන් වෙන්න එපා කියලා. ඒකත් එක්කම පුරි ප්‍රශ්න. එයාගේ ආදරවන්තයෝ අරගුම් මූකුම් ඔක්කොම ටික මොස්ටර් කෙනෙක් කරලා හිරගෙදරත් කඩාගෙන එතනින් ගිහේ දැන් ජේල් ඔෆිසර් කෙනෙක් ඇවිත් තමයි මේ සිද්ධිය කියන්නේ. ඒකත් එක්කම කියනවා පූසෙක් වගේ ආපු මොන්ස්ටර් කෙනෙක්ලු එකටම හිටියේ. එයා තමයි හැමෝම මොන්ස්ටර් කෙනෙක් කරේ කියලා. ඉතින් ඒක නිසා මෙයාට එයාලා බේරගන්න එයාලා වෙනුවෙන් පලි ගන්න අපේ පොලිස් නිලධාරියොත් මරපු නිසා ඒක වෙනුවෙන්ම පලි ගන්න ඔයාට මං ඉස්සරහා දොරෙන්ම යන්න දෙන්නම් කියලා. එහෙම යන්න දෙන්න හදද්දි මෙයාගේ ගෝලයෙක්ද කවුද කෙනෙක් ඇයි බොස් මේ ස්විටර් අරන් යන්න. එහෙම කියලා එයාට ස්වෙටර් එකක් දෙනවා. එයාත් ගොඩාක් ස්තුති කියලා. දැන් එහෙම වැඩට බහින්න තමයි යන්නේ. ඒත් එක චයිල්ඩ් ටෙම්පරර්. එයා වැඩ කරගෙන ඉඳි හැමෝම බලාගෙන එයා බලාගෙන ඉඳි වැඩ කරන්න බෑ කියලා ඔක්කොම ටික එලවලා දාලා එයා හොර රහසේ මෙටල් නයිට් එක කතා කරනවා. මෙටල් නයිට් කොහොම හරි ලොකේෂන් එක දන්නවා කියලාත් ඒක ඉක්මනටම කියන්න කියලාත් කියනවා. ඒකත් ඉක්මනටම පුළුවන් තරම් ඉක්මනට කියන්න. නැත්නම් අර වෑගන් මා මැරෙන්න ඉඩ දෙනවා කියලා කියද්දි
ඔයාට කිව්වා නම් එයාව බේරගන්න chance එකක් තියෙනවා තමයි. හැබැයි ඔයාලා එහෙට ගියා නම් එයාත් එක්කම ඔයාලත් මැරෙන්න ඉඩ තියෙනවා. ඒක නිසාම තමයි මං කියනවද නැද්ද කියලා කල්පනා කරන්න කියලා කියනවා. හරි එහෙනම් ඔයත් ඇවිල්ලා අපිට උදව් කරන්න. ඔයාගේ මෙටල් සූට් එක කොහොමද? එහෙම ගැති වීඩියෝ එකකින් පෙන්නනවා. කෑලි කෑලි වලට කැඩිලා මොන මොස්ටර්ද මොවාට මෙහෙම කරේ කියලා අහද්දි මොස්ටර් කින් ඔර්චි එක්කම එක ගැහිල්ලයි ගැහැවේ. මාව කුඩු පට්ටම් වෙලා ගියා කියලා කියනවා. ඒ වගේම ගොඩක් පරිස්සම් වෙලා ඉන්න. මොස්ටර් ඇසෝසියේෂන් එක බයේ මම මේ දේවල් කියන්නේ නැහැ. හැබැයි එයාලා අපි දුර වෙලා වෙනා ඉන්න වෙලාවක තමයි අපිට ඇටැක් කරන්න බලන් ඉන්නේ. ඒක නිසාම තමයි මං කියන්නේ. චයිල්ඩ් ටෙම්පර්. ඔයා කවුරුවත් විශ්වාස කරන්න එපා. ඔයා විතරක් විශ්වාස කරන්න. ඔයාගේ උපරිම බලය යොදලා වැඩ කරන්න. එහෙම කියලා. ළඟ ඉන්න හීරෝ ඇසෝසියේෂන් එකේ කට්ටියවත් ලොකුවට විශ්වාස කරන්න එපා කියලා කියනවා. දැන් එතකොට අර සල්ලිකාරයා මොනා කරන්නේ? අර හීරෝස්ලා මොකුත් කරන්න උන්ව විශ්වාස කළා හරියන්නේ නැහැ කියලා. එහෙම මොනා කරන්නේ? ආමි ෆෝස් එකේ ටිකක් ගෙන්නලා එයාලට හොඳ සූට් එකක් දෙනවා. ඒක නිකන් හීරෝස්ලාටත් වඩා පවර්ෆුල් සූට් එකක්ලු. ඉතින් ඒක ඇන්දොත් හොඳට හීරෝස්ලා වගේ ෆයිට් කරන්න පුළුවන් කියලා සේනාවකට දීලා එයාලට ඉක්මනටම ගිහින් එයාගේ පුතාව බේරගන්න කියලා කියනවා. එයාලත් දැන් යන්න ලෑස්ති වෙනවා. ඒකත් එක්කම සොම්බි මෑන් එයා මොකද්ද හොයාගත්තා. මේ පොඩි බිල්ඩින් එකම තමයි කියලා ඒ පැත්තට යන්න හදද්දි මෙහෙ බ්ලිසර්ඩ් ලේඩි එයා යනවා අපේ හීරෝ සයිතාම හොයාගෙන බ්ලිසර්ඩ් බන්ච් එකම විනාශ වුණා. ඒකට භාගයක් හේතු වුණේ අපේ අක්කා. එහෙම කියලා ෆ්ලෑෂ්බැක් එකේ වෙනවා. එයා ගහ පාට තමයි බිත්තියකින් ඇල්ලුනේ. දැන් ඉතින් එමර්ජන්සියක්. මේ තැන තමයි බ්ලිසර්ඩ් බන්ච් එකක් විතර තියාගන්න ඕනේ කියලා. සයිතාමගේ ගෙදර තමයි තියාගන්න ඕනේ කියලා කියන්නේ. ඒකත් එක්කම එයා ඒක කල්පනා කර ගිහින් දොර තට්ටු කරද්දි කවුද කියලා ගිහින් දොර අරනවා. බලද්දි සිල්වර් වෑන්ගේ අයියා තමයි දොර අරින්නේ. සයිතාම ඉන්නවද කියලා අහද්දි ඔයාගේ යාළුවෙක්ද එන්න කියලා ඇතුලේ ඉන්න කට්ටිය පෙන්නනවා. සයිතාමයි කිංගුයි ගේම් සෙල්ලම් කරද්දි සිල්වර් ෆෑන් රෙස් කරද්දි ජේනොස් එයාගේ පාර්ට්ස් එහෙම කැඩුණානේ ඒව රෙපෙයා කරද්දි මේක දකින බ්ලිසර්ඩ්ට ෂොක් වෙලා කිංගුත් ආයෙත් ආවද බ්ලිසර්ඩ් එහෙම කියද්දිත් අපේ සයිතාමා ගේම් එක තමයි ප්ලේ කරන්නේ. එතකොට ජේනොස් ඔය ආයෙත් ආවද එහෙම කියලා එයා නිකන් අකමැති වගේ එයාගේ ශිෂ්‍යයෙක්වත් වුණොත් ඒතර මෙයාට තරගයක් ඇති වෙනවනේ. ඒක නිසා තමයි එයා කැමති නැත්තේ මෙයාට. ඉතින් මේ දේවල් ඔක්කොම බලලා බ්ලිසර්ඩ්ට ෂොක්. මොකද්ද මෙතන වෙන්නේ කියලා එයාම කල්පනා කරනවා. දැන් තමයි අපේ සයිතාම නෝට් කරන්නේ මෙයා ආපු එක. අලුතෙන් කෙනෙක් ඇවිල්ලා ඔයාට මොකද්ද ඕනේ? එහෙම කියලා අහද්දි මේක එමර්ජන්සියක්. බ්ලිසර්ඩ් බන්ච් එකම ඉවර වෙලා ගියා. ඒ වගේ මොස්ටර් ඇසෝසියේෂන් එකේ කට්ටිය ඇටැක් කරනවා. ලොකු යුද්ධයක් යනවා. මේක ඔයාලා ගේම් ගහනවද? එහෙම කියද්දි දැන් තමයි ගෙදරට ඇවිල්ලා පොඩක් රෙස් කරන්නේ. ඒකට මොකද? එහෙම කියද්දි මෙයාට හිතා ගන්න බෑ. ඇත්තටම සිල්වර් ෆෑන් කොහමද මෙහෙට ආවේ? අපි මෙයාත් එක්ක ෆයිට් කරා. ඔය කොන්ද පොඩ්ඩක් කැඩනොත් කොයිද දෙනවා. ඒක නිසා මෙයා ඇවිල්ලා රෙස් කරන්න කිව්වා. ඒක නිසා තමයි රෙස් කරන්න ආවේ කියලා සිල්වර් ෆෑන් කියද්දි ඔයාට කිසි ගාණක් නෑ නේ ගාගෙන. අපේ සයිතම කූල් එකේ ආතල් එකේ ඉන්නේ. ඉතින් ඒකට බ්ලිසර්ඩ් කියනවා. ඔයා බොරුවට නේ එහෙම ඉන්නේ. ඇතුලෙන් ඔයා බයෙන් ගැහි ගැහි නේ ඉන්නේ. ඔයා ඇත්තටම කවුද අප්පා? ඔයාට කවුද මෙහෙට එන්න කිව්වේ? එහෙම කියද්දි සද්ද නොකර ඉඳ ගන්න. අපි ඉක්මනට ස්ට්‍රැටජි මීටින් එකක් තියන්න ඕනේ. ඊට ඇසෝසියේෂන් එකේ මොනවා කිව්වේ කියලාවත් ඔයා දන්නේ නැද්ද? එහෙම කියද්දි සයිතාමා ඇත්තටම ඔයා දැන් මොකටද මෙහෙට ආවේ? ජනස් ඔයා එස් ක්ලාස් හීරෝ කෙනෙක් නේද? මම හීරෝ ඇසෝසියේෂන් ඊළඟට දුන්න ඉන්ස්ට්‍රක්ෂන් ගැන ඔයා දන්නේ නැද්ද? එහෙම කියද්දි එක එකා කියනවා. එයාලගේ ට්‍රාන්ස්මිටර් ටික කැඩුනා කියලා. හරි මේ අහන්න. අපි දැන් ලොකු වායෙක් ඉන්නේ. අපි දැන් සටන් වදින්න යන්න ඕනේ කියලා කියද්දි ජනස් කියනවා මගේ නට් බෝල්ට් ඔක්කොම කැඩුන නිසා ඒක රිපෙයාර් කරන්න පරක් වෙයි. එතකොටම සිල්වර් ෆෑන් කියනවා මගේ කොන්ද අමාරුවක්. ඒක නිසා මට එන්න පරක් වෙයි. අර ඒකින් අනම්මනම් කියන්න. අපේ බ්ලිසර්ඩ් කියනවා සයිතාමා ඔයයි මායි විතරයි ඉන්නේ. අපි දෙන්න තමයි යන්න ඕනි කියලා කියද්දි සිල්වර් ෆෑන් කියනවා ගාරොත් එයාලත් එක්ක එකතු වුණාද දන්නේ නැහැ. එකතු වුණා නම් වැඩේ ගොඩක් අමාරු වෙයි කියලා. එයයි අයියයි දෙන්න කතා වෙද්දි කින් කියනවා ගාරෝ එදා එතන තමයි හිටියේ. සයිතාමා දැක්කේ නෑනේ. හීරහන්ටවා දැක්කේ නෑනේ කියලා කියද්දි එයා පැනගත්තද මං එයාව බලා ගන්නම් කියලා. එයා මොනා කරන්නේ සූට් එකක් දාගෙන එහෙම්මම මං තනියෙන් හොයාගෙන යන්නම් කියලා මගෙන් බේරිල්ලක් නැහැ කියලා එහෙම්මම යනවා. එද්දි මං ගෝවා අරන් එන්නම් කියලා තමයි යන්නේ. දැන් එයා යද්දි මෙහා තනියෙන් කෑ ගහගෙන හිටියේ. තාමත් එතනට වෙලා තමයි ඉන්නේ. මව තනියෙන් දාලා ගියානේ මේක කියලා තනියෙන් දොඩවනවා. මෙයා කොහොමද try කරන්නේ බ්ලිසර්ඩ් බන්ච් කියලා මගේ group එකක් තිබ්බනේ. අන්න ඒකට මේ කට්ටිය එකතු කරව ගන්න. ඒත් ඒ කට්ටිය මෙයාව ගණන් ගන්නවත් නැහැ. දැන් එතකොට ගාරව පෙන්නනවා. ගාරවගේ තුවාල වලට එහෙම බෙහෙත් එහෙම දාලා. එයා දැන් ඇහැරලා බලද්දී එයාට මොකුත්ම මතක නැහැ. එයා කොහොමද මෙහෙට ආවේ කියලාවත් මතක නැහැ. ඒත් එක්කම ලියුමක් ලියලා තියෙනවා. අපි මොන්ස්ටර් ඇසෝසියේෂන් එකෙන් අපි තමයි ඔයාව බේරගත්තේ. ඔයා මේ කියවනවා කියන ඔයා තාමත් ජීවිතුන් අතර. අපි තමයි ඔයාව බේරගත්තේ. ඒක නිසා සද්ද කරන්නේ නැතුව පාඩුවේ මෙතනට වෙලා ඉන්න කියලා කියද්දි එයා කොහෙද ඒ
දේවල් අහන්නේ. ඒ කොලෙත් ගුලි කරලා දාලා මට හොඳටම බඩගිනි. කෑවොත් තමයි ශක්තියක් ලැබෙන්නේ කියලා. එහෙම්ම මෙයා දැන් දොරත් කඩාගෙන එහෙම්ම එළියට ඇවිත් කල්පනා කරනවා මේ තැන මොන වගේද? මේක අන්ඩර්ග්‍රවුන්ඩ් එකක්ද? දැන් ලාවට වගේ මතක් වෙන්නේ. මෙයා සටන් කරගෙන ඉද්දි කෙනෙක් ඇවිත් එයාව බේරගෙන එක්කන් ගිය එකක්. සිල්වර් ෆෑන්ක්ට මොනවා වුණත් දන්නේ නැති කියන එක. සෙන්ටිපෙට්ගෙන් මැරුම් කෑවත් දන්නේ නැහැ කියලා. එයා කල්පනා කරගෙන එළියට එන්න හදද්දි අර සෙට් එක ගියේ අර සල්ලිකාරයා ආපු සෙට් එක අන්න එයාව ගේරෝ අල්ලලා ඒ සෙට් එකත් බැගෑපත් වෙනවා. අපි ජීවිතින් අතර අතරින් කියලා එයා කියනවා. අපි හොඳට තමයි ගියේ. මෙයා ආවේ නැත්තම් අපි බේරලා කියලා කෙනෙක්ව පෙන්නනවා. ඒ ගෛරෝගරත් කියනවා. ඔයාලා මෙහෙට ආපු එකේ ඒක මේක හොඳක් වුණා. අපිට අලුත් සොල්දාදුවෙක් ලැබුණා කියලා. මැෂින් ගන් ගෝඩ් 5 මොනවාද එකක් නම ඒ ඩයල් එක පෙන්නනවා. හරියට නිකන් මෙටල් නයිට් වගේ. සෝරි ඩ්‍රයිව් නයිට් වගේ. එයා ඕගනයිසේෂන් එකකින් එවපු කෙනෙක්ලු. ඒකත් මොන්ස්ටර් ඇසෝසියේෂන් එකට උදව් කරන්න කියලා කියනවා. ඕගනයිසේෂන්ද එයාට කොහොමද අපි ඉන්න තැන දන්නේ? එහෙම කියලා එයාත් ෂොක් වෙලා හරි ඔයාලා පොඩ්ඩක් වෙයිට් කරන්න. තව කෙනෙකුත් එන්න ඉන්නවා. එයා තමයි ගාරෝ කියලා. එයා ගැන කියද්දිත් ගාරෝ අහන් තමයි ඉන්නේ හැංගිලා ඉඳලා. ඒකත් එක්කම මේ කට්ටියගේ සූට් එක මෙයාටම හදපු එකක්ලු. මෙයාට මොකුත් කරන්න බෑ කියලා කියද්දි හරි එහෙනම් අපිත් මෙයාලව යූස් කරමු කියලා කියද්දි අර හාට් ලේඩි ඇවිල්ලා කසෙන් ගහලා එයාගේ වශී බන්ධනෙට මෙයාලව අරගන්නවා. දැන් ගාරෝ ඒ හරියට යද්දි ගාරෝ බලලා වටේ ඉන්න මිනිස්සු ඔක්කොම කියනවා මෙයාද හීරෝ හන්ටර්. මෙයා සාමාන්‍ය මිනිහෙන්නේ. ඇයි මෙයාව බලලා කට්ටිය බය වෙන්නේ? එහෙම කියලා ඒ කට්ටියත් ලොකුවට හිතන්නේ නැතිකොට ගෛරෝ කියනවා ඔයා තමයි අපේ තුරුම්පුව. අපිට මෙච්චර මොන්ස්ටර් හිටියත් අපිට එකමුතුව එකට ෆයිට් කරන්න ලීඩර්ෂිප් එකක් නැහැ. ඔයා අපේ ලීඩර් වෙන්න ඕනේ. ඔයා මොන්ස්ටර් කෙනෙක් නොවුනත් ඔයාට හීරෝස්ව පේන්න බෑනේ. ඒ වගේ මෙයාලා ගැනත් දන්නවනේ. ඒක අපිට වාසියක් තමයි. එහෙම කියලා එකම එක කන්ඩිෂන් එකක් තියෙනවා. අපේ ලෝඩ් ඩොර්චි ඔයා විශ්වාස කරන්නේ ඔයාත් මොන්ස්ටර් කෙනෙක් කියලා ඔප්පු කරොත් විතරයි. ඒකට කවුරු හරි හීරෝ කෙනෙක්ගේ ඔලුවක් අරන් එන්න ඕනි කියලා කියද්දිම ඒ හරියට ෆිනික්ස් මෑන් ඇවිල්ලා අපිට අසුබ ආරංචියක් තියෙනවා. සිල්වර් ෆෑන් උයි එයාගේ සගයලයි තාම ජීතුන් අතර අර සෙන්ටි චෝරව විනාශ කරලා දැම්ම කියලා කියද්දි ගාරට ෂෝ කොහොම හරි දැන් ගාරෝ එළියට යද්දි අපේ ගෛරෝ ඉන්නවනේ ඩයල් එක. තව ඩීමන් ලෙවල් මොන්ස්ටර්ස්ලා දෙන්නෙක්ට කතා කරලා අපි ගාරෝ ෆොලෝ කරන්න කියලා කියනවා. ඒ මොන්ස්ටර්ස්ලා දෙන්න දරුණු මොන්ස්ටර්ස්ලා දෙන්නෙක්. ඉතින් කොහොම හරි ඒකත් එක්කම පළවෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. ඉතින් ගයිස් කොහොමද එපිසෝඩ් එක? ඔයාලා එන්ජොයි කරන්න අනිවාර්යෙන් චුටි ලයික් එකක් දාලා සපෝට් එකක් දෙන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මේකේ පාර්ට් 2 එක LK Voice 2 එකට මම දානවා. LK Voice 2 එකේ channel link එක යට description එකේ දීලා තියෙනවා. ගිහින් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉක්මනට එපිසෝඩ් 2 එක බලමු.